පසුගිය මාර්තු 8 වෙනිදාට යෙදිලා තිබුණු කාන්තා දිනය වෙනුවෙන් ස්මාර්ට් ඇපරල් සොලියුෂන් ආයතනය එයාලගේ මහමු වැඩසටහනේ දිගුවක් වශයෙන් ගොතමු වැඩසටහනක් සංවිධානය කරලා තිබුණා. ඉතින් එයාලා වූලිසෝන් අපිට ආරාධනා කළා එයාලගේ වැඩසටහන මෙහෙයවන්න එන්න කියලා. මේ ඔයාලට පේන්නේ එදා අපි ගත්ත වීඩියෝස් වලින් කිහිපයක්. මේ වැඩසටහනට ද්‍රව්‍ය වලින් අනුග්‍රහය දක්වලා තිබුණේ ඇපල් ට්‍රෙඩ් ආයතනය විසින්. ඉතින් වැඩසටහනේ ආරම්භක අවස්ථාවට ස්මාර්ට් ඇපරල් සොලියුෂන් ආයතනයේ අධිපතිතුමා වගේම ඇපල් ට්‍රෙඩ් ආයතනයේ අධිපතිතුමත් සහභාගී වුණා. මුලින්ම ඇපල් ට්‍රෙඩ් ආයතනයේ අධිපතිතුමා වන රසික මහත්මයා වූල් වර්ග සහ නූල් වර්ග ගැන හැඳින්වීමක් කළා. ඒකෙදි එයා අපිට පැහැදිලි කරා හොඳම මිල්ක් කොටන් වර්ගයක් තෝරාගන්නේ කොහොමද කියලා. මේ ඔයාලට පේන්නේ ඒක ප්‍රායෝගිකව කරලා පෙන්නපු අවස්ථාව. ඒ ගැන පැහැදිලි වීඩියෝවක් එයාලගේ පේජ් එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක බලන්න. ඉතින් ඊට පස්සේ අපි වැඩසටහනේ ඉතිරි ටික පටන් ගත්තා. මේ ඔයාලට පේන්නේ එදා වැඩසටහනට ආපු කට්ටිය ගොතන්න ඉගෙන ගත්ත විදිය. එදා වැඩමුළුවට අපේ කලින් පන්තිවල ළමයිනොත් ඇවිත් හිටියා. එයාලා කරපු නිර්මාණ ඒ අවස්ථාවට අරගෙන ඇවිල්ලත් තිබුණා. එදා වැඩමුළුවට රෙජිස්ටර් වෙලත් සම්බන්ධ වෙන්න බැරි වුණු කට්ටිය ගොඩක් හිටියා. එයාලා අපෙන් ඉල්ලීමක් කරලා තිබුණා තවත් වැඩමුළුවක් පවත්වන්න කියලා. ඉතින් අපි තීරණය කළා ගොතමු වැඩසටහනේ තවත් වැඩමුළුවක් මාර්තු මාසයේ 22 වන සෙනසුරාදාත් පවත්වන්න. ඉතින් ඔයාලට එදා තිබුණු වැඩසටහනට සම්බන්ධ වෙන්න බැරි වුණා නම් 22 වෙනිදා තියෙන වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයත් සම්බන්ධ වෙන්න කැමති නම් මෙන්න මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න.